ඒ වශයෙන්ට ලිංගික එකතු වෙලා ඒ වගේ තියෙනවා නම් වශී කරන්න මට ලේසි. ඒ කියන්නේ එහෙම ඇසිරීමක් නැත්තම් එහෙම කිසිම දෙයක් නැතුව එකපාරට මට වශී කරලා දෙන්න පුළුවන් නමක් කිව්වට ඒක කරලා දෙන්න බෑනේ මයි පුතා. පුතා වශී කියන්නේ වැඩක් නෙවෙයි ඒක. සාමාන්‍යයෙන් අපි හිතට ගත්තොත් අර මට බත් කනවා වැඩක් වශී කියන්නේ. ඉතාලම ලේසි වැඩක්. මට කතා ගන්න යකෙක් කෙලවන්න, පෙරේතට්ටුවක් ගහන්න, හුනියමක් කපන්න. එව්වනේ පුතා වැඩ කියන්නේ. පුතා ලිංගික එකතු වෙන්න ඕනේ නෑ. මට ලිංගික යුතුයනා මේක කරගන්න ලේසි වැඩේ. ඒ කියන්නේ දැන් මට ඒ දැන් යත් එක මොකක් හරි අතින් හරි අල්ලලා තියෙනවනම් මට ඒක ඉතාල ලේසි කරගන්න. ඒ කියන්නේ ඒක අර ගොඩක් දුර යන්න ඕනේ නෑ. ළඟින්ම කරලා දෙන්න පුළුවන්. අර වගේ දවස් 3ක් වගේ යනවා අර අවසාන ගන්න. නැත්තම් දවසෙන් කරලා දෙනවා. අර ලිංගික එකතු වෙලා තිබ්බොත්. යන්ත්‍ර මන්ත්‍ර වලින් මම පුතා මේ ගුරුකම් මේ ළමෙක් දෙන්න බෑනේ. දැන් ගෑනු කෙනෙකුට එහෙනම් ඉතින් මේ රටේ මේ ඇදදයන් නැතුව ළමයි හදන්න පුළුවන් නේ මම පුතා. ඒක උරේ යන්ත්‍ර මන්ත්‍ර වලින් මෙයාට මේ කිව්වට තනිකර මුසාවක් ඒක. අනියන් සම්මත මට කතා කරලා මම කරනවා පුතා. ඒක මගේ රස්සාව. මම යා මට කතා කරලා මෙහෙම දෙයක් තියෙනවා මට එයා කියන්නේ නැහැ අනියන් සම්බන්ධතාව කියලා කිව්වොත් මම කරලා දෙනවා. ඒක මගේ ගුරුකම. මම මේ බුදුන් වදින අද්දේ වැදලා කියන්නේ අසරණ මිනිස්සු මේ ගොඩාක් අහුවෙන්න එපා. පව් මේ රටවල් වල පුතේ දුක් විඳලා කරන්න ඕන ඔක්කොම ගෙවල් පොඩි හේත් කරගන්නේ ගුරුකම්. තමන්ගේ පැත්ත බලන්නේ නැහැ. ඒ හන්ද මම කියන්නේ නිකන් ඔයා හොඳට කල්පනා කරන්න. සල්ලි දාන්න කලින් ඔන්ලයින් බිස්නස් එක හොඳට කල්පනා කරලා හොඳ කප් මහත්තයෙක් කියලා මම මට කියන්නේ හොඳ එක්කෙනෙක් කියලා තව කෙනෙක් මට වඩා උඩ ඉන්නවනේ එක්කෙනෙක්. එයාට කියලා වැඩේ කරගන්න. අපරාධේ පුතා දුක් මානසික මාසයක් වැඩ කරලා එයා දවසින් ඉවර කරගන්න එපා සල්ලි. මට උනත් ඔයා හොඳ නම් දෙන්න මම වැඩේ කරලා දෙනවා. නැත්තම් හොඳ කප් මහත්තයෙක් ඉන්නවනේ එයාට බාර දෙන්න. කාටවත් අහු වෙන්න බෑ ඔයාලා පව්. ආයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව ඇත්තටම මේකෙන් වැඩ කරන්න පුළුවන්ද මේක මිත්‍යාවද්ද කියන සම්බන්ධව අද දවසේ මම නලින් ගුරුතුමාත් එක්ක මේ සම්බන්ධව මුහුණට මුහුණ කතා කරන්න සූදානම්. මොකද මේක සත්‍යතාව මිනිස්සුන්ට පැහැදිලිවම තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද මේකේ මිනිස්සු හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ එමටයි අහිංසක දුගී දුප්පත් මිනිස්සුන්ගේ මුදල් හූරගෙන කන මිනිස්සු ඇති වෙන්න ඉන්නවා. ආයිබෝවන් ගුරුනාන්සේ. ආයිබෝවන් තිරුවන් සරණයි මදරුවෝ. කොහොමද? හොඳින් සතුටින් ඉන්නවා. මේ ඔබතුමා නම් හොඳින් සතුටින් ඉන්නවා. ඔබතුමාගෙන් වැඩ කරගත්ත මිනිස්සු හොඳින් සතුටින් ඉන්නවද? සතුටින් ඉන්නේ යාලා. ඒ කියන්නේ මට පුළුවන් විදිය මගේ හැම වැඩම මම ඒ විදිහට කරලා දෙනවා. ඔබතුමා දැන් අපි අහන හැම කෙනාම කියන්නේ මං කරලා දෙනවා කියන්නේ. ඇත්තටම මෙහෙම ප්‍රතිඵල ගන්න පුළුවන්ද? අපි ඇත්ත කතා කරමු බොරු ඕනේ නැහැ. වැඩ ගන්න පුළුවන් දරුවෝ. ඒ කියන්නේ මට එන වැඩේ අනුව වැඩේ කරන්න පුළුවන් කියන්නේ වශීයක් කරනවා නම් ඒ වශියට ලිංගික එකතු වෙලා ඒ වගේ තියෙනවා නම් වශී කරන්න මට ලේසි. ඒ කියන්නේ එහෙම ඇසිරීමක් නැත්තම් එහෙම කිසිම දෙයක් නැතුව එකපාරට මට වශී කරලා දෙන්න පුළුවන් නමක් කිව්වට ඒක කරලා දෙන්න බෑනේ මයි පුතා. ඒ වගේ මට ඒ විදිහට 100 ගන්න කළා මගේ වැඩේ මම ලස්සන කරලා දෙනවා. දැන් වශීයක් කරන්න එතකොට ලිංගික එකතු වෙන්න ඕනිද? මයි පුතා ලිංගික එකතු වෙන්න ඕනේ නෑ. මට ලිංගික යුතුයනා මේක කරගන්න ලේසි වැඩේ. ඒ කියන්නේ දැන් මට ඒ දැන් යත් එක මොකක් හරි අතින් හරි අල්ලලා තියෙනවනම් මට ඒක ඉතාල ලේසි කරගන්න. ඒ කියන්නේ ඒක අර ගොඩක් දුර යන්න ඕනේ නැහැ. ළඟින්ම කරලා දෙන්න පුළුවන්. අර වගේ දවස් 3ක් වගේ යනවා අර අවසාන ගන්න. නැත්තම් දවසෙන් කරලා දෙනවා. අර ලිංගික එකතු වෙලා තිබ්බොත්. ඇත්තටම මහත්තයෝ මේ අපි දකිනවා ගොඩක් කට්ටිය මේ වශීම තමයි විකුණන්නේ. ඇත්තටම මේ වෙන ගුරුකම මේක නැද්ද කරන්න බැරිද? පුතා වශී කියන්නේ වැඩක් නෙවෙයි ඒක. සාමාන්‍යයෙන් අපි හිතට ගත්තොත් අර මට බත් කනවා වැඩක් වශී කියන්නේ. ඉතාලම ලේසි වැඩක්. මට කතා ගන්න යකෙක් කෙලවන්න, පෙරේතට්ටුවක් ගහන්න, හුනියමක් කපන්න. එව්වනේ පුතා වැඩ කියන්නේ. දැන් ගොඩක් කට්ටිය වශීනේ එලවන්නේ. ඉතින් ඒව සාමාන්‍ය දේවල් පුතා. මේ අපේ කට්ටිය ලොක් කරන් ඉදියට ඔය හොරවංචා කරන ඔක්කොම ඒව තමයි ලොක් කරන් ඉන්නේ. බැරි හන්දා. මට කරුව සාමාන්‍ය ලොකු වැඩකට කතා කරොත් මම ඕනතර ගිහලා වැඩක් කරලා දෙනවා. දැන් ගොඩක් කට්ටියම ගුරුනාංශ කෙනෙක්ව අපි දකිනවා කොණ්ඩේ වවපු රැවුල වවපු එහෙම කෙනෙක්නේ ගුරුනාංශ කෙනෙක් කියන්නේ. ඇයි ඔබතුමා බොහොම පිළිවෙලට කොණ්ඩේ පිළිවෙලට කපලා රැවුල ලස්සනට කපලා මේ බොහොම හොඳ පෞරුෂමත් තරුණයෙක් වගේ ඉන්නවනේ. පුතා මගේ දැන් චරිතය තියෙනවානේ. දැන් මගේ කොණ්ඩ රැවුල වල විට කාලා ඒව කරලා මම මිනිස්සුන්ට වැරදි පණිවිඩයක් දෙන්න ඕනේ නැහැ නිකන්. දැන් මං කප් මහත්තයා එක දැනගත්තොත් කප් මහත්තයා නැත්තම් මම පාඩු බැස්සත් කුඩුකාරයෙක් වෙනවා පුතා. මං එතෙන් වැඩෙන්න කැමති නැහැ. මගේ විදිහට මම ලස්සනට මගේ වැඩි මගේ මිනිස්සුන් පියමනාප විදිහට මම කරගෙන යනවා. දැන් කොහෙද පුතා ගුරුකම් කරන්නේ? කොණ්ඩෙන් ගුරුකම් කරනවද? රවුලෙන් ගුරුකම් කරනවද? ඔය චර්යාවෙන් ගුරුකම් කරනවද? නෑනේ පුතේ. තමන් කරන වැඩ කටයුතු අනුව තමයි වැඩේ තමයි එක. අංක එක වැඩේ. අංක එක වැඩේ එක කරලා පෙන්නන්න ඕනේ මිනිස්සුන්ට මේ වැඩක් කරලා මේක වැඩේ වුණා කියලා ඒ මිනිස්සු කතා කරලා කියන්නත් ඕනේ. දැන් වශී ගුරුකමක් හරියාකාරව කරනවා නම් මොන වගේද කරන්නේ සාමාන්‍යයෙන්? පුතා දැන් වශී ගුරුකමක් කරනවා කියන්නේ එයාගේ නම් දෙකයි එයාගේ රූප දෙක ගන්නවා මං ඒ දෙක අරගෙන මගේ සාත්‍යත් ඒ දෙක ඇදලා මම පුච්චනවා. දැන් අර මේක ඒවා පුච්චලා
මේ ඉතින් එයා ගැලපෙනවා නම් පිච්චෙනවා. ඊට පස්සේ ඒ වැඩේ ඉතින් බස් සාර්ථකයි. ගැලපෙන්නේ නැත්නම් පිච්චෙන්නේ බැරිත් නම් පිච්චෙන්නේ නැහැ. මම වීඩියෝ කෝල් එකෙන් පෙන්නනවා මට ගන්න එක නැහැ. නෑ. ඒකද මේ රූප දෙක අරගෙන බුදුමා මොනේ පැංගිරි දාලා පුච්චන්නේ? පැකට් දෙල් දාලා තමයි පුච්චන්නේ. හරි ගැලපෙන්නේ නැත්නම් පිච්චෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැහැ. ඒක වීඩියෝ කෝල් එකෙන් යාර පෙන්නනවා. එයා ඊට පස්සේ එයා පිච්චෙනවා නම් එයා සාර්ථකයි. නැත්නම් අසාර්ථකයි. ඊට ආයෙ පාර මම නැවත කරන්න ඕනේ. දැන් මම දැක්ක මේ පහුගිය දවස්වල මේ ගුරුනාංශ කෙනෙක් මේ දරුපල් නැති කෙනෙකුට කාන්තාවකට දරුපල් දෙන්න ගියා. තැඹිලි ගෙඩියකින් අමුතු ගුරුමක් කරලා. යන්ත්‍ර මන්ත්‍ර වලින් මම පුතා මේ ගුරුකම් මේ ළමෙක් දෙන්න බෑනේ. දැන් ගෑනු කෙනෙකුට එහෙනම් ඉතින් මේ රටේ මේ ඇදදයක් නැතුව ළමයි හදන්න පුළුවන් මම පුතා. ඒක උරේ යන්ත්‍ර මන්ත්‍ර වලින් මෙයාට මේ කිව්වට තනිකර මුසාවක් ඒක. බොරු කාන්න මං කියන්නේ වහාම යන්න කියලා බොරුවට මේ මිනිස්සුන්ගේ නිකම් පීඩන වෙලා අපේ යන්ත්‍ර මන්ත්‍ර නැති කරලා කරන්න ඕනේ ඔක්කොම කරනවානේ. ඔඩේ කුලේ කියන පුතා ඒ දවස්වල ඉඳලා වැඩ පෙන්නපු කට්ටිය. වැඩ පෙන්නවා සහ වැඩ කරගෙන යනවා. ඉතින් ඒක අපිට කරගෙන යන්න දෙන්න අපේ මිනිස්සු ඔහොම කරපුවාම ඒක අසන්න ගෑනු කෙනෙක් පවුනේ ආදම් මුළු ලෝකෙම මුණු දුන්නානේ. ඒවා ගුණාම හරි මේ කුජීතය වැඩනේ. ඒ කියන්නේ දැන් මේ යන්ත්‍ර මන්ත්‍ර වලින් බුදුපා කියන දරුපල් ලබා දෙන්න බෑ. බෑනේ මගේ පුතා කොහොමද යන්ත්‍ර මන්ත්‍ර වලින් අරන් දෙන්නේ දරුපල? ඒ කියන්නේ යත් එක යහංගත වෙන්න බෑ දරුපලක් ගන්න. අකට අපිට මේ මුකුත් එහෙම කරන්න බෑනේ. ඒක සම්පූර්ණ බොරු වැඩ. 100%ක්. එතන මේ මිනිස්සු මේ බොරුවට නෙමෙයි දේවල් පස්සේ යන්නේ. මේ දේවල් පස්සේ යන එක හරි විදිහට හැමදේම පුතා හරි විදිහට කරපුවාම හරිනේ. ඔව් නේද? ওই දේත් අපි කන දේ අපිට හරියට කෑවොත් අපි අදින්නක් කියන්නේ ඒ වගේ ඉතින් හැම ඒ විදිහට කරගත්තාම හරි. ඔක සාමාන්‍ය සරල දෙයක් නේ. හැම මිනිස්සුන්ට කියන්නේ හොද කෙනා හොයාගෙන හොද වැඩේ කරගන්න. එතකොට දැන් මේ අනියන් සම්බන්ධතා එහෙම කළා දෙනවද? අනියන් සම්බන්ධ මට කතා කරලා මම කරන්න පුතා. ඒක මගේ රස්සාව. මම යා මට කතා කරලා මෙහෙම දෙයක් තියෙනවා මට එයා කියන්නේ නැහැ අනියන් සම්බන්ධතාව කියලා කිව්වොත් මම කරලා දෙනවා. ඒක මගේ ගුරුකම. ඒතර සාමාන්‍යයෙන් අපි තුමු දැන් තව කෙනෙක් කියලා මේ මට తాවකාලික සම්බන්ධතාවයක් ඕනේ. මට සති දෙකකට තුනකට කෙනෙක්ව ලං කර ගන්න ඕනේ. ඒ වගේ දේවල් කරනවද? සති දෙකේ තුනේ වැඩ පුතා මම කරලා දෙනවා. ඒ උනාට මම ඒ වැඩිම ඒ පස්සේ පන්නන්නේ නැහැ. අර සදාකාලික බැදීම් ගොඩක් ආදරය කිරීම ඒ වගේ දේවල් වලින් තමයි අර ඒ කියන්නේ අර සාධාරණද බල්ලා. අර මනුස්සයර ළමයි ඉන්නවනම් එයාට තව පවුලක් ඉන්නවනම් ඒවම ඇත්තම කඩාකප්ප කරන විදිහට වැඩ කරන්නේ නැහැ. අනියම් සම්දා කරලා දෙන්නෙත් අර ගැලපෙන්නේ නැත්තම් ඒවා බලන ඔක්කොම මම කටින් කිව්වල පුතා එහෙම නෙවෙයි මං යහන්න ගිහලා බලලා එයා ඇත්තද කියන්නේ ඒවා බලලා තමයි වැඩ කරන්නේ. ඔය විදේශගත මිනිස්සු ගොඩක් ඉන්නවා මේ මිනිස්සුන් හරියට කන්න නැහැ බොන්න නැහැ. පඩි හම්බෙන්නේ නැහැ. ගෙදර වලින් කරදර. ඒ වගේ දේවල් වලින් මේ මිනිස්සු මුදවගෙන මිනිස්සුන්ට සුව පහසු ජීවිතයක් කරන් දෙන්න මේ වයින් වැඩ කරන්න පුළුවන්ද? මම අදටත් ඒ තමයි පුතේ කරන්නේ. ගොඩක් මට විදේශගත කට්ටිය තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. අදටත් මම ඒ වැට් ටික මට වැඩි නේ මට 20ක් තමයි මම කෝල් කරන්නේ ගොඩක් තියාගෙන ඉන්නත් බෑ. ඒ 20 මයිත් එක මේ මරණක ඉදිරියම විශ්වාස කරනවා. එහෙනම් මම වැඩ පෙන්නනවා පුතේ. මම පෙන්නලා තියෙන්නේ මම ගොඩක් ඔය මේ YouTube වල එන්නින්ද මේ එන්නින් බැරිම තැන ඔය වගේ දැන් ඔයා කිව්වේ ඉස්සෙල්ලා ඒ වගේ මිනිස්සුන්ට අගරදැප්ප වෙද්දි බලන්න දුකයි. ඒ ගහන්නේ අපි ගුරුකමන්නේ. මේ ගුරුකම පුතා මේ ගුරුකම හොද දෙයක්. ඒක හොද විදියට හොදට කරගෙන යන්න ඕනේ. තේරුණා මේ රොඩි මිනිස්සු කියන්නේ පුතේ මේ අපේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ ගුරුකම් වලින්. දැන් ජීවත් වෙන ඉස්සරහට ජීවත් වෙන්නේ ඒ වගේ. ඉතින් යාලා අපි දෙයක් ඔය කියන්නේ සාප කරත් වැලියවලකම ඒ වගේ වදිනවා. ඒවා ඉතින් සත්‍ය කතා. මිනිස්සු ඒ දවස්වල කට ගන්නට ඔය බයුන් නැහැ පුතේ. ඒ වගේ ඉතින් වෙනවා. ඒවා ඉතින් සාමාන්‍ය එහෙන්ද දෙයිනේ කියලා ඉතින් අපි කරන් යනවා. එච්චරයි කියන්නේ මම පුතා. ඒතර මේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වලින් තාම මොනවද බුදුමා කරන්නේ? මම ගෙවල් ආසා කරනවා. නීති කුල ඔය මංගුසෝ සාමාන්‍ය යක් වෙලවනවා. ඔයගේ ලොකු වැඩ ආපුත් මම ආසාවෙන් කරනවා. ඔය ගෙවල් ආසා ඉතින් ඒ වගේ පස් මෙහෙට අරන් ආවොත් දේවල් අරන් එන්න ඕනේ. දැන් මට යන්න කරන්න අමාරුයි. යන්න ආවොත් මම වැටි කරලා දෙනවා. ගොඩක් කට්ටිය මේ ඔන්ලයින් ගුරුකම් පස්සේ ගිහිල්ලා මේ ඔන්ලයින් වංචාව පස්සේ ගිහිල්ලා අන්ත අසරණලානේ ඉන්නේ. මොකද්ද බුදුමාට ඒක කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන එක වචනයක් පුතේ. දැන් ඔය ඉන්නවනේ කට්ටිය. මම මේ ඔක්කොමාරම නෙවෙයි කියන්නේ. ටික දෙනෙක් ඉන්නවනේ. දැන් මේක ව්‍යාපාරය කරගන්න ඕනේ නෑනේ පුතේ. Tamanට අතපය තියෙනවා. ඒක වැඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න. මේ අපේ කුලයට ගහ අපේ දේවල් වලට කරන්න එපා. පව් අපේ අසන මිනිස්සු වැඩ දන්න සෙට් එකක් ඉන්නවා මේකේ. ඒ සෙට් එකේ ඒවට තියෙන්න ඕනේ පුතා. දැන් අපි වාල් මෙතන දැන් මගේ පොත් ටික ඒක මොකුත් පෙන්වන්නේ නැහැ නේ පුතා. ඒවා මම සමාජයට දෙන්නෙත් නැහැ. මගේ දේවාලයක් මම දෙන්න කැමති නැහැ නේ. ඒක මම ගෙදර ගමු කිව්වේ. මට දීලා වැඩක් නැහැ නේ පුතා ඒවා. වැඩක් නැත්නම් මට වැඩක් නැහැ. මම බොරුවට මේ මිරිගුවක් පස්සේ දුවන්නේ නැහැ. මගේ මට කතා කරන දරුවෙට මම පිට වෙනවා. මට ගන්න පුළුවන් එච්චරයි පුතා. මට කතා කරන බලින් කතා කරන්න බෑනේ. එයා කතා කරොත් එයා කොයි ලෝකෙ හිටියත් එයාගේ වැඩේ මම කරලා දෙනවා. කොයි හිටියක් කරලා දෙනවා. හැබැයි වැඩේ සාධාරණ වෙන්න ඕනේ. නෑ මිනින් බලන්න පුළුවන් අපිට. මම ඒ වගේ දේවල් කරන්නෙම නෑ. වැඩේ සාධාරණයි නම් මම දෙපැත්තම සමසම බලලා හොද පැත්තට වැඩේ කරලා දෙනවා. අවසාන වශයෙන් අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොකද කියන්නේ? මම මේ බුදුන් වදින අද්දේ වැදලා කියන්නේ අසරණ මිනිස්සු මේ ගොඩාක් අහුවෙන්න එපා. පව් මේ රටවල් වල පුතේ දුක් විඳලා කරන්න ඕන ඔක්කොම ගෙවල් පොඩි කරගන්න ගුරුකම්. තමන්ගේ පැත්ත බලන්නේ නැහැ.
ඒ හන්ද මම කියන්නේ නිකන් ඔයා හොඳට කල්පනා කරන්න. සල්ලි දාන්න කලින් ඔන්ලයින් බිස්නස් එක හොඳට කල්පනා කරලා හොඳ කප් මහත්තයෙක් කියලා මං කිය මට කියන්නේ නෙවෙයි හොඳ එක්කෙනෙක් කියලා තව කර මට වඩා උඩ ඉන්නවනේ එක්කනේ. එයාට කියලා වැඩේ කරගන්න. අපරාධේ පුතා දුක් මානසික මාසයක් වැඩ කරලා එයා දවසින් ඉවර කරගන්න එපා සල්ලි. මට වුණත් ඔයා හොඳ නම් දෙන්න මම වැඩේ කරලා දෙනවා. නැත්තම් හොඳ කප් මහත්තයෙක් ඉන්නවනේ එයාට බාර දෙන්න. කාටවත් අහු වෙන්න බෑ ඔයාලා පව්. ඇත්තටම මම කියන්නේ සමාජය ගැන මට හරි දුකයි පුතේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ නලින් ගුරුතුමාත් යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව ගැන. එතුමා පැහැදිලිව කරනවා මේ ඔන්ලයින් Java ආරමට අහු වෙන්න එපා. කතා බහ කරන්න එන්න මුණ ගැහෙන්න ඇවිල්ලා කතා බහ කරලා වැඩක් බාර දෙන්න. ඉතින් අද දවසේ අපිත් එකතු වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රුවරත් ආවට ගොඩක් ස්තුතියි.